ශුද්ධ බයිබලයේ කුඩා සිතුවිල්ලක් ඔබ සමග බෙදා ගන්න කැමතියි. ගීතාවලිය පළවෙනි පරිච්ඡේදයේ 1 2 3 4 ඔබ දිගටම කියෙව්වොත් දෙවෙනි පදයේ කියනවා ස්වාමින් වහන්සේ කෙරෙහි ප්‍රීති වන්නා වූ දිවාරය උන්වහන්සේගේ වචනය මෙනෙහි කරන මනුස්සයා ආශිර්වාද ලද්දෙක්කියා. ප්‍රේමවන්තයනි, මේ කාලවල අපට දේව වචනය කෙරෙහි ප්‍රීතියක් ඇති වෙන්නේ වචනයට අපි ඇලුම් වෙනවා නම්, දේව වචනය මෙනෙහි කරනවා නම්. දැන් ගොඩාක් අය කුඩා කාලේ ඉඳලම කිතුණුවන් වූවා වුණත් දේව වචනය මෙනෙහි කරන්න ඔවුන්ගේ හදවත පෙළඹ වෙන්න ඕනේ. දැන් බොහෝ දුරට දේව වචනයට ප්‍රීතියක් එන්නේ නැ කියවන්නට. ඒ වගේම මෙනෙහි කරන්නට ආසාවක් එන්නේ නැතිව අපේ මනස සිත සිතුවිලි බාධා වෙනවා. දවසක් සීයා කෙනෙක් ඔහුගේ මොනුපුරාට කිව්වා, පුතේ ඔයා හැමදාම බයිබලය කියවන්න කියලා. ඉතින් ඔහු බැලුවා දවස් දෙකක් තුනක් බලද්දී ඒ පුතා එකට ආසාවක් දැක්ුවේ නැහැ, උනන්දුවක් දැක්ුවේ නැහැ. ඊට පස්සේ ඒ සීයා අඬගහලා ඇහුවම සීයේ මට කියවන්න හිතෙන්නේ. එයා ඇහුවා ඇයි බයිබලය කියවන්න ඕනේ කියලා. ඊට පස්සේ මුණුබුරා එසේ ඇසූ විට සීයා කිව්වා චුට්ටක් දුරක් ඇවිදගෙන යමු කියලා. දෙන්නම දැන් පොඩ්ඩක් දුරක් ඇවිදගෙන යනවා. ඒ ඇවිදගෙන යන විට ගල් කඩන වැඩපලක් දුටුවා. එතනදී එක මිනිස්සේ කූඩයක් ඔළුවේ තියාගෙන චූටි ගල් පුරවපු කූඩේ ඔළුවේ තියාගෙන පොඩ්ඩක් ගමන් කරද්දී සීයට හිතුණා මෙතනින් කූඩයක් ගන්න ඕනේ කියලා. ඒ කූඩයක් අරගෙන පුතා ඒ මුණුපුරාට දෙනවා. මුණුපුරාට දීලා කිව්වා, පුතේ අන්න අතන දිය ඇලක් තියෙනවා, ඔයා ගිහිල්ලා ඒ කූඩේට වතුර පුරවගෙන එන්න කියලා. වතුර පුරවගෙන ආපු ඒ ඩිස්ටන්ස් එකේ බලද්දී වතුර ඔක්කොම ගිහිල්ලා කූඩේ විතරයි ඉතුරු වුණේ. හරි. ඊට පස්සේ දෙවි පුතා කිව්වා, මුණුපුරා කිව්වා සීයේ වතුර කූඩේ නැහැ කියලා. ඊට පස්සේ කිව්වා එහෙනම් දෙවෙනි පාරට ගිහිල්ලා පුරවගෙන එන්න. ඒ වගේම තුන්වෙනි පාරට පුරවගෙන එන විට කූඩේ වතුර නැහැ. ඊට පස්සේ සීයා එකෙන් පෙන්වුම් කරේ ඔයා කූඩේ රැගෙන යනකොට එක කළු පාටට තිබුණා. අර දූවිලි වැදිලා කළු පාටට එක කැත්තට තිබුණා. නමුත් දැන් බලන්න ඒ කූඩේ අලංකාරත් කොච්චර පිරිසිදු වෙලාද. මෙන්න මේකේ සත්‍යතාවයක් තිබෙනවා. මොකද අපේ ජීවිතයත් එලෙස තමයි. අපේ සිත අපවිත්‍රව තිබෙනවා නම් මොනවාද කරන්නේ? අපි දේව වචනය කියවන්න ඒ අපිරිසිදුව තිබෙන ඒ අඳුර පිරී තිබෙන ඒ සිත ඊටමත් දීප්තිමත් වෙනවා. ඒකේ වටිනාකම වැඩි වෙනවා. ඒක තමයි සීයතනදී පෙන්වුම් කරේ. තව දේවදාසයෙක් කිව්වා බයිබලය, ශුද්ධ බයිබලය කිලිටුවට තියෙනවා නම්, හරිද? ඔහුගේ හදවත පිරිසිදුවට තියෙනවලු. ඔහුගේ හදවත කිලිටු නම් බයිබලයත් කිලිටුයි කියලා. හරිද? දැන් මේකෙන් අපි යමක් අල්ලගන්න තියෙනවා ප්‍රේමවන්තයනි. අපි දේව වචනයට දිවාරය ආසා වෙන්න ඕනේ. ඒකට අපි ඇලුම් වීමක් දක්වන්න ඕනේ. ව්‍යවස්ථා කිරේ අපි ප්‍රීති වෙන්න ඕනේ. එවිට අපගේ ජීවිතය සඵලවත් වෙලා අපි මේ ලෝකෙට ඉතාමත් ආශිර්වාදල පුද්ගලයෙක් වෙනවා. ඔබට ජේසුස් පිහිට.